What is up, people? අද back and chest තියෙන්නේ. back නම් ටිකක් අමාරුවෙන් තමයි ගහන්නේ මේ ඇඟිල්ලත් එක පොඩ්ඩක්. case පොඩ්ඩක් ඇඟිල්ල වෙලා තියෙන්නේ. පොඩි fracture එකක් තියෙනවා ඇඟිල්ල. but දැන් නම් සෑහෙන හොඳයි, but shape එක ගහන්න පුළුවන්. ලොකු weight එකක් දාන්න බෑ. තාම අමාරුයි. ඉස්සලාම pull down, ඊට පස්සේ straight arm pullovers, ඊට පස්සේ cable rowing. ඔය තුන විතරයි තියෙන්නේ. ආයේ back extension තියෙනවා. ඊට පස්සේ chest එකට මම exercises 3යි කරන්නේ. මේ අද තමයි මම හිතන්නේ සති 3කින් විතර අද තමයි මේ මම back එකට workouts කරන්නේ. back එකට workout කරන්නේ මොකද මගේ ඇඟිල්ලත් එක්ක මට මුකුත්ම කරගන්න බැරුව හිටියේ. final set. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. workout කරන්න කැමති. හැබැයි workout කරන්න යා time එක බවා ගන්න විදිහක් නැති. ඒ කියන්නේ උදාහරණයකට busy professional කෙනෙක්ට දෙන්න පුළුවන් මොකද advice එක මොකක්ද coach? මෙහෙමයි. ඕක time management. ඔතන time එක නැති එකට වඩා මම දකින්නේ උනන්දුව නැතිකම. right? දැන් සාමාන්‍යයෙන් මොකද අපි ඕනතරම් examples ඇතිසා ඔයගොල්ලොත් දැකලා ඇති, right? ඕනතරම් time එක තියෙනවා. හැබැයි gym එකට යන්නේ නැහැ, workout එකක් කරන්නේ නැහැ. ඉතින් ඒයි උනන්දුව නැති නිසානේ. මට වුණත් clients ලා කතා කරපුවාම කියන දෙයක් තමයි ඒගොල්ලොත් කියන්නේ ඔයා ඔය අහපු දේ තමයි මේ කියන්නේ gym එකට යන්න time එක හොයාගන්න අමාරුයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් ඒක excuse එකක්, right? මම දකින විදිහට. මොකද time එක ඒගොල්ලෝ කියන්නේ හොයාගන්න අමාරුයි කියලානේ. right? ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ට අමාරු වෙන time එක හොයාගන්න පුළුවන් කියන එක ඒ excuse එක ඇතුළෙම තියෙනවා. right? ඉතින් එතන තියෙන time එක හොයාගන්න අමාරුකමට උනන්දුවක් එම නැත්නම් උවමනාවක් නැතිකම. ඉතින් මම කියන්නේ ඔක්කොටම කලින් time එක හොයාගන්න කලින් health එක ගැන තාෂුට්ටක් මොකක්ද කියන්නේ? health එක ගැන තියෙන උවමනාව ටිකක් ඇති කරගන්න. එතකොට පුළුවන් ඔය නැහැ කියන time එක හදාගන්න. සිරාට ලංකාවේද? ආයෙත් එළියට පබ්ලිෂ් කරාද නැත්නම්? මම දැක්කා කොහේ වීඩියෝ එකක් කරලා දැක්කා. දැන් ඔයගොල්ලෝ බලනකොට මම කේබල් රෝවින් කරේ නෑ නේ කියලා. ඔව් කරේ නැහැ. මොකද මගේ ඇඟිල්ලයි පිටයි දෙකම රිදෙනවා. so cable rowings මම කරේ නෑ. exercise 3යි කරේ. lat pull down, straight arm pullovers and then back extension. ඊට පස්සේ මම කෙලිම chest එකට පැන්න. මොකද back ටික අමාරුයි කරන්න. so yes.
my god. වර්කවුට් එක ඉවරයි. වර්කවුට් එක ඉවර කරන්න වුණා. ඉතින් බාගෙට තමයි වර්කවුට් එක කරන්න වුණේ. මොකද මම චෙස්ට් එකට එක්සර්සයිස් 3ක් කරනවා කිව්වට මම කරේ එක්සර්සයිස් 2යි. රයිට් මට එකක් මිස් වුණා. මොකද මට හදිස්සි කෝල් එකක් ආවා. ඒ කියන්නේ මට ඉම්පෝටන්ට් කෝල් එකක් මේක මට මිස් කරන්න බැරි කෝල් එකක්. ඉතින් මම දැන් යන ගමන් ඉන්නේ මේ වැඩේට. මොකද මම සාමාන්‍යයෙන් නෝමලි මම සාමාන්‍යයෙන් කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. මම වර්කවුට් කරද්දී පුළුවන් තරම් අවොයිඩ් කරන්න තමයි try කරන්නේ කෝල්ස් මැසේජස් ඔක්කොම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ ෆැමිලි එකේ කවුරු හරි එතකොට ඒ වගේ ඉම්පෝටන්ට් මොකක් හරි කවුරු හරි මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දැම්මොත් විතරක් මම ඒකට ආන්සර් කරනවා නැත්නම් රිප්ලයි කරනවා. මම ජිම් එකේදී වර්ක්අවුට් කරනකොට ඒ ටයිම් එක මම ෆුල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මට රයිට්. සෝ ඉතින් මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. බට් මේක මට අවොයිඩ් කරන්න බැරි කෝල් එකක් ඉම්පෝටන්ට් කෝල් එකක් නිසා මම ආන්සර් කරා. ඉතින් ඊයස් ඒ නිසා මට දැන් යන්න වෙලා තියෙන්නේ. Okay, so yes, done for the day and I'll see you in the next video. Take care.